මේ ඉන්නේ අජිත්. උපාධියක් එහෙම තියෙන කොල්ලෙක්. හැබැයි රස්සාවක් නැහැ. ඇත්තටම කිව්වොත් රස්සාවක් කරන්න මිනිස්සයාට උවමනාවකුත් නැහැ. කොහොම නමුත් කොල්ලා දැන් මේ ජොබ් ඉන්ටර්විව් එකකට යන ගමන් ඉන්නේ. හේත් ඉතින් ගෙදර බල කිරීමට. කොහොම හරි කොල්ලා ඇවිත් නගිනවා ලිෆ්ට් එකකට. සෙනග පිරීලා. මෙන්න මේ සෙනග අතරේ අජිත්ට ඇහෙනවා හරි ලස්සන කටහඬකින් කෙල්ලෙක් හීනියට සින්දුවක් මුමුණනවා. කොල්ලා හැරිලා බලනවා කවුද මේ කියලා. ටික වෙලාවකින් හැමෝම වගේ බැහැලත් යනවා. මේ කෙල්ලයි මෙයයි විතරයි ඉතුරු වෙන්නේ. කොල්ලා ඉතින් මනමාල බැල්ම මේ කෙල්ලට දානවා. නමුත් ඉතින් කෙල්ල නෙවෙයි හැරිලවත් බලන්නේ. කොල්ලා එනවා ඉන්ටර්විව් එකට. බොස් එක්කත් කතා කරලා එළියට එන කොල්ලා ආපහු පාරක් මේ ඔෆිස් එක ඇතුළේදී අර ගෑනු ළමයාව දකිනවා. කෙල්ල එන්නේ මැනේජර් රූම් එක ඇතුලේ ඉඳන්. හරිනේ. මේ තමා මේ කම්පැනි එකේ මැනේජර්. මැනේජර්ද කින්ද මන්ද කොල්ලට වැඩක් නෑ. පහුවදා ඉඳන් කොල්ල වැඩට එන්නේ කෙල්ලට බැල්ම දාන අදහසින් මිසක් හාහා පුරා කියලා සෙට් උන ජොබ් එකට තියෙන ලව් එක්කින් නෙවෙයි. හැබැයි ඉතින් කරුමේ කියන්නේ ආපු පළවෙනි දවසේම විනාඩි 5ක් පරක්කු වුණ එකට කොල්ලා හොඳට අහගන්නවා. කෙල්ල ටිකක් තදයි. මොනවා වුණත් මෙතන මැනේජර්නේ. කොහොම හරි මෙහෙමයි. පළවෙනි දවසේ විතරක් නෙවෙයි අජිත් කොල්ලා දිගටම මෙයාගෙන් බැනුම්ම තමයි අහගන්නේ. කොටින්ම කිව්වොත් කෙල්ලට අජිත්ව පෙන්නන්න බෑ. හරි. කතාවට යන්න කලින් මේ අජිත් කොල්ලා ගැන මම පොඩි දෙයක් ඔයාලට කියලා ඉන්නම්. ඉස්කෝලේ යන කාලේ ඉඳන් හොඳ මනමාලයා. හැබැයි කියනවට විශ්වාස කරන්න මෙයා පස්සෙන් ගියපු කිසිම කෙල්ලෙක් මෙයාට කැමති උනේ නම් නෑ. ඇත්තටම කිව්වොත් මිනිස්සයාගේ පොඩි නෝන්ජල් ගතියකුත් තියෙනවා. ලස්සන කතාවක් මුල් ටිකේ හරි විනෝදකාමී විදිහට කතාව ගලාගෙන ගියත් අවසානයේ බලන අපිව නොහිතපු විදිහට සංවේදී කරවන්න සමත් වෙච්ච කතාවක්. කතාව ඉවර වෙනකම්ම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම තවම අපේ සිනමා කතන්දර channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම කතාවට යමුයි කියලා මං හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. කතාව පටන් ගන්නේ අජිත්ගේ පාසල් කාලෙන්. ඉස්කෝලේ යාළුවෝ ටික සෙට් වෙලා ෆිල්ම් එකක් බලන්න ඇවිල්ලා. හැබැයි අජිත් කොල්ලා නම් තාම ෆිල්ම් හෝල් එක ළඟට හත්ති දාගෙන දුවගෙන එන ගමන් ඉන්නේ. මෙයාලා මේ බලන්න හදන ෆිල්ම් එක වැඩිහිටියන්ට පමණයි. හැබැයි යාළුවෝ ටික නම් කොහොම හරි ෆිල්ම් එක බලා ගන්නවා. අජිත් කොල්ලා එන්න පරක්කු වෙන නිසා එයාට ටිකට් ගන්න බැරි වෙනවා. කොහොම හරි ඒ සීන් එකෙන් පස්සේ පෙන්නන්නේ ඉස්කෝලේ. මේ ඉන්නේ අජිත්ගේ හොඳම යාළුවා. මෙයාගේ නම සචින්. මේ ඩබල මේ වෙලාවේ බර කතාවක ඉන්නේ. අජිත් හිතන් ඉන්නේ ජීවිතේ හැමදේම ලස්සන වෙන්නේ ආදරය නිසා කියලා. ඉතින් එයාට දැන් ඕනේ කාට හරි ආදරය කරන්න. නමුත් සචින් කොල්ලා නම් කියන්නේ උඹ හිතන් ඉන්නවා වගේ ෆිල්ම් වල තියෙන විදිහටම ජීවිතේ ආදරේ ලස්සන නෑ බං කියලා. කොහොම හරි මේ වෙලාවේ සචින්ගේ පොතේ පැන්සලෙන් ඉරක් ඇඳෙනවා. එයා ඒක මකා ගන්න මෙතන ඉන්න මේ ස්මෘති කියන කෙල්ලගෙන් මකන ඉල්ලනවා. ඒත් එයා දෙන්න බෑ කියනවා. ඊට පස්සේ ඉතින් සචින් කොල්ලා ආයෙත් මේ ස්මෘති කියන කෙල්ලට කතා කරලා අජිත් මකන ඉල්ලනවා කියලා කියනවා. ඒත් බෑ කියනවා. ඊට පස්සේ මෙන්න බොලේ කෙල්ල මකනේ අජිත්ගේ අතට දෙනවා. ඔන්න ඉතින් දැන් අජිත් හිතන්නේ කෙල්ල එයාට ආදරේ කියලා. ඇයි ඉතින් සචින් ඉල්ලුවම දෙන්න බෑ කිව්ව මකනේ එයාට දුන්නනේ. කොහොම හරි එදා ඉඳන් අජිත් ස්මෘතියට ලං වෙන්න කියලා හිතාගෙන එයාගේ පැන්සල පෑන වගේ එක එක දේවල් ඉල්ල ගන්නවා. ඔන්න ඉතින් කොල්ලගේ බර්ත්ඩේ එක එනවා. ගෙදර ඒ වෙනුවෙන් පොඩි පාටි එකක් දානවා. මෙයා අර කෙල්ලටත් ඉන්වයිට් කරනවා. කෙල්ල ගිෆ්ට් එකකුත් අරන් මේ පාටි එකට එනවා. අනේ ඉතින් කේක් එක කපන්නත් කලින් මනුස්සයාට ගිෆ්ට් එක බලන්න හදිස්සි. බලන්නකො ඒකේ තියෙනේවා. ඒකේ තියෙන්නේ පෑන්, පැන්සල්, අඩිරූල්. ඒ කියන්නේ කොල්ලා වෙනදට ස්මෘතියෙන් ඉල්ලගන්න ඒවා. දැන් අජිත් හිතන්නේ එයා ඒව දුන්නේ ආදරේ නිසා කියලානේ. කෙල්ල මේ වෙලාවේ මෙතනට ඇවිත් කියනවා මං ඔයාට බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට පෑන් පැන්සල් ගොඩක් දීලා තියෙනවා. අනේ ප්ලීස් ආ ඉස්කෝලේදී මගෙන් ඒවා ඉල්ලලා කරදර කරන්න එපා. මට අපේ අම්මත් හොඳටම බැන්නා. මං ඉස්කෝලේදී කොල්ලෝ එක්ක කතා කරනවා කියලා. ඒ නිසා ආයේ ඔයා මාත් එක්ක කතා කරන්න එපා කියලා. අනේ දෙයියනේ කොල්ලගේ බලාපොරොත්තු සේරම වතුරේ ගියා. කොහොම හරි ඒ සීන් එකෙන් අජිත්ගේ පාසල් කාලේ ඉවර වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අජිත්ගේ යුනිවර්සිටි එක. සචින් කොල්ලා තාම මෙයා එක්ක ඉන්නවා. මෙයාලා ක්‍රිකට් ගහන ගමන් ඉන්නේ. සචින් තමයි බැට් කරන්නේ. මිනිස්සයාගේ පළවෙනි පාරටම බෝලේ ගිහින් නතර වෙන්නේ මෙන්න මේ කෙල්ල ගාව. මේ ඉන්නේ මේගා. මේ වෙලාවෙදි ඉතින් අජිත් එයාට කතා කරලා කියනවා බෝලේ දාන්න කියලා. ඒත් ඉතින් මේ කෙල්ලගේ තියෙන ලොකුකමට බෝලේ පැත්තකින් තියලා එයා ආයෙත් පාඩම් කරනවා. ඊට පස්සේ අජිත් එයා ගාවට ඇවිත් බෝලේ අරගෙන අහනවා ෆස්ට් ඉයර් නංගි කෙනෙක්ද කියලා. මේ ගහනවා ඔයා මොන ඒකේද කියලා. කොල්ල සීන් එකේ කියනවා මම සෙකන්ඩ් ඉයර් කියලා. ඊට පස්සේ කෙල්ල කියනවා
එයා තර්ඩ් ඉයර් කියලා. අනේ ඉතින් කොල්ලා ටිකක් කොර වෙලා ෂේප් එකේ මාරු වෙනවා. හැබැයි කෙල්ලට පොඩි මනමාල බැලමුකුත් දානවා. කොහොමරි පහුවදා කොල්ලා ලෙක්චර් එකක ඉන්නකොට මේක එනවා ඇනවුන්ස්මන්ට් එකක් දෙන්න. ඒ ආවම තමයි කොල්ලා කෙල්ලගේ නම දැනගන්නේ. ඔන්න ඉතින් අර ඉස්කෝලේ කාලේ වගේම මේක කෙල්ලගේ පස්සෙන් යන්න මෙයා පටන් ගන්නවා. අජිත් එයාගේ යාළුවා එක්ක එකතු වෙලා එයාලා ක්‍රිකට් ගහන බෝලේ එක ඒවා ලියලා කෙල්ලගේ අතට එක විදිහට බෝලේ පාස් කරනවා. කොහොම හරි ඒවට කෙල්ලගෙනුත් බෑඩ් රියැක්ෂන් එකක් නැති නිසා දැන් කෙල්ලට ආදරේ කියන්න ඕනේ කියලා හිතලා බෝලේ I love you කියලා ලියලා මිනිස්සයා මේ හදන්නේ මේ බෝලේ මේකගේ අතට යන විදිහටම බැට් කරන්න. අනේ ඉතින් බලන්නකො කොල්ලගේ අවාසනාවක තරම බෝලේ නෙවෙයි කෙල්ල ගාවට යන්නේ. කෙලින්ම බැට් එක. අජිත්ගේ ක්‍රිකට් ප්ලේ කිරීමේ හැකියාවත් ඒ තරම් සුපිරීතින්. කොහොම හරි දෙවෙනි ආදරයත් ඒ විදිහට පැරදෙනවා. ඔන්න ඊළඟට යුනිවර්සිටි එකකිනුත් අවුට් වුණාට පස්සේ එනවා කොල්ලගේ තුන්වෙනි ආදරේට. ඊළඟට අපිට පෙන්වන්නේ පල්ලියක්. මේ වෙලාවේ අජිත් සචින් එක්ක මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒත් සචින් දන්නේ නෑ අජිත් එයාවත් එක්කගෙන මෙතනට ආව හේතුව. පේන විදිහට අද මෙතන වෙඩින් එකක් වගේ. අජිත් කියනවා සචින්ට මචං අද ස්නේහගේ වෙඩින් එක. ස්නේහ කියන්නේ මගේ හදවත හොරාගත්ත කෙල්ල. ඒකයි මං අද උඹවත් එක්කම මේ තකහණියම මෙතනට ආවේ කියලා. ඒක අහලා සචින් හොල්මන් වෙනවා. යකෝ ඒ කෙල්ල අද බදිනවා. මෙන්න මෙහෙ වරෙන් යන්න කියනවා. එතකොටම ඔන්න කොල්ල මේ කියන ස්නේහ එනවා. අජිත් කෙල්ල ඉස්සරහට ගිහින් කියනවා ස්නේහ මං ඔයාට ආදරය කරනවා. ඔයා මේ කසාදේ කරන්න එපා කියලා. ස්නේහ අහනවා ඔයා මොකද මෙහෙ කරන්න කියලා. අනේ ඉතින් මෙතනත් අවසානයේ අජිත්ට අම්බානකට කන්න වෙනවා. කොල්ලගේ අතින් වෙඩින් කාර් එකේ ඉස්සරහ ග්ලාස් එකත් කුඩු වෙනවා. අවසානයේ දෙන්නටම නතර වෙන්න වෙන්නේ පොලිසියේ. අන්තිමට ඉතින් එයාගේ තාත්තා ඇවිත් අර කාර් එක හදන්න යන වියදම ගෙවලා කොහොම හරි මේ දෙන්නව බේර ගන්නවා. කොල්ල තාත්තත් එක්ක ගෙදර එනවා. එයා තාත්තට කියනවා මේ ගැන අම්මට කියන්න එපා තාත්තේ කියලා. ගෙදර ආවට පස්සේ කොල්ල කාමරේ ඇතුලේ ඉද්දී අම්මා ඇවිත් එයාට හොදටම බයිනවා. උඹ කාගේ වෙඩින් එකද ඒ විදිහට කෑවේ? පොඩි කාලේ ඉඳන් උඹට ඕන දේ කරන්න දීලා පාඩුවේ හිටපු එකේ වැරද්ද තමයි මේ කියලා. කොහොමරි ඉතින් ඊට පස්සේ තාත්තා අම්මට කියනවා දැන් ඕක ගැන කියවන්න එපා ඇති කියලා. ඒත් ඉතින් අම්මගේ කියවිල්ල නම් අඩු වෙන්නේ නැහැ. අම්මා අඬා කොල්ලට බයිනවා. උපාධියක් අරගෙන දැන් කොච්චර කල්ද? තාම බැරි වුණා රස්සාවක් හොයාගන්න කියලා. කොහොම හරි මේ වෙලාවේදී අම්මා තාත්තා ගාවට ඇවිත් කියනවා ඒ යෝවා කිව්ව නේද අර ඔයාගේ යාළුවා ෂේවියර් ගාව ජොබ් එකක් තියෙනවා කියලා. දැන් මෙයාට කතා කරලා මෙන්න මේකව ඒකට දාන්න. නැත්තම් අපිටත් වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙයි කියලා. එතකොට අජිත් කියනවා අනේ මට සමාවෙන්න අම්මේ. මට ටික කාලයක් දෙන්න. මං ඒ රස්සාවට නම් යන්න කැමති නෑ. මං ඉක්මනටම වෙන රස්සාවක් හොයාගන්නම් කියලා. තාත්තා කියනවා කොයි රස්සාවත් කැමතිද නැද්ද කියලා බලන්න මුලින්ම කරලා බලන්න ඕනේ කියලා. එතකොට කොල්ලා කියනවා තාත්තේ ඔයා මේකට මැදිහත් වෙන්නේ නැතුව ඉන්න. මේක මං අම්මා එක්ක විසඳ ගන්නම්. අනික ඔයා කවදාවත් මං කැමති දෙයක් කරේ නෑනේ. අඩුම තරමේ මං කැමති මොනවටද කියලාවත් ඔයා දන්නේ නෑනේ කියලා. අම්මා මේ වෙලාවේ කොල්ලගේ කම්මුලට ගහලා කියනවා තමුන්ට බෑ තාත්තට ওই විදිහට කතා කරන්න. එයා හොයලා දෙන රස්සාව උඹ අනිවාර්යෙන්ම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ පහුවදා උදේම කොල්ල සචින් එක්ක යනවා අර ෂේවියර් කියන තාත්තගේ යාළුවා ගාව තියෙන ජොබ් එකේ ඉන්ටර්විව් එකට. සචින් කොල්ලා අහනවා මොකක්ද බං රස්සාව කියලා. අජිත් කියනවා මංගල සේවා දෙන කම්පැනි එක්ක බං. මම්වත් හරියට ලව් කරන්නේ නැතුව මං අනිත් එවුන්ට කපුකම් කරන්නේ කොහොමද බං කියලා. සචින් කියනවා උඹට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ. කෙල්ලෝ පස්සේ ගිහින් ගුටි කාලා පොලිසි ගානේ ලගින්නේ නැතුව මේ රස්සාව සෙට් වුණොත් ඒක කරගෙන පාඩුවේ ඉඳපන් කියලා. කොහොම හරි ඊට පස්සේ කොල්ලා දැන් මේ කම්පැනි එක තියෙන බිල්ඩින් එක ගාවින් බැහැලා ලිෆ්ට් එකට නගිනවා. මෙයා යන්න ඕනේ 3 වෙනි තට්ටුවට. ලිෆ්ට් එකේ මිනිස්සු පිරිලා. ඉතින් මේ මිනිස්සු අතරින්ම යාට ඇහෙනවා කෙල්ලෙක් හීනියට වගේ සින්දුවක් මුමුණනවා. කොල්ලා ඉතින් බෙල්ල කරක ඒ කෙල්ල දිහා බලනවා. මේ පාරත් හරි වගේ මරුම සීන් එක කියන්නේ ලිෆ්ට් එකෙන් අවසානෙට ඉතුරු වෙන්නේ මේ දෙන්න විතරයි. කොල්ලා සුපුරුදු මනමාල බැලම කෙල්ලට දානවා. ඒත් කෙල්ල යාව ගණන් ගන්නෙ නෑ. කෙල්ලාවේ 3 වෙනි තට්ටුවටම තමයි. අජිත් දැන් මේ ඔෆිස් එකට ඇවිත් ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ එයාට මෙතන ලොක්ක කතා කරනවා. මේ තමයි අර අජිත්ගේ තාත්තගේ යාළුවා ෂේවියර්. මිනිස්සයා අජිත්ට කියනවා ඔයාගේ තාත්තයි මායි පොඩි කාලේ ඉඳන්ම එකට වැඩ කරේ. එයා හරිම හොඳ මිනිස්සෙක්. මං හිතනවා ඔයත් එයා වගේ ඇති කියලා. ඊටත් පස්සේ මේ ලොක්කා මෙතන වැඩ කරන මෙන්න මේ මයුරු කියන මිනිස්සයාට කතා කරලා කියනවා මේ ඉන්නේ අජිත්. එයා අලුත් කෙනෙක්. එයාට වැඩ ටික කියලා දෙන්න කියලා. කොහොම හරි දැන් මේ දෙන්න මෙතනින් යන්න හදද්දි ෂේවියර් කියනවා මයුරු මන් දැක්ක ඔරියෝ බජි කියලා අලුත් කෑමක් තියෙනවා. අද හවස තේ බොන වෙලාවට ඒක මගේ මේසේ උඩ තියෙන්න ඕනේ කියලා.
ඇත්තටම කිව්වොත් මේ ෂේවිරි කියන මනුස්සයා කෑම වලට හරිම පෙරේතයි. අලුතෙන් එන කෑම ජාතිවල රස බලන එක තමයි එයාගේ හොබි එක. මයුර් ඉතින් හරිස මං හොයලා බලන්නම් කියලා යනවා. ඊට පස්සේ මේ මයුර් අහනවා අජිත්ගෙන් මීට කලින් කොහෙවත් වැඩ කරලා නැද්ද කියලා. කොල්ලා කියනවා ඉතින් මං වැඩ කරා අයියේ. හැබැයි ඒ කම්පැනි එකෙන් මගේ වැඩ ගැන සෑහීමකටපත් උනේ නැති නිසා ඒගොල්ලෝ මාව අයින් කරා කියලා. ඔන්න ඕක කිව්වට පස්සේ මයුර් හිතනවා මෙයා එක්කනම් ලේසි වෙන එකක් නෑ වගේ කියලා. කොහොම නමුත් ඉතින් මයුර් මෙයාට වැඩ කරන්න ඕන විදිහ ගැන කියලා දෙනවා. කොහොම හරි එහෙම ඉද්දී මෙන්න බොලේ අර ලිෆ්ට් එකේදී හම්බුණු කෙල්ල මේ ඔෆිස් එකේ මැනේජර් රූම් එකේ ඉඳන් එළියට එනවා. ඒ කියන්නේ එයා තමා මෙතන මැනේජර්. මේ ඔෆිස් එකේ වෙන්නේ විවාහ යෝජනා බාරගෙන ඒවට ගැලපෙන යෝජනා හොයලා දෙන එක. කොහොම නමුත් මේ ඔෆිස් එකේ ලොකු ස්ටාෆ් එකක් වැඩ කරනවා වගේ. කොහොම හරි ඉතින් එදා දවසේ ඉන්ටර්විව් එක ඉවර වෙලා කොල්ල හිනාවකුත් දාගෙන ගෙදර එනවා. හැයි ඉතින් දැන් එතනත් ලයින් දාන්න කෙල්ලෙක් ඉන්නවනේ. අනිත් පැත්තට ඉතින් කොල්ලට මේ ජොබ් එකත් හම්බෙනවා. පහුවදාම එයා වැඩටත් යනවා. ඒ යනකොට ඔෆිස් එකේ මීටින් එක පටන් අරගෙන මේ කෙල්ල තමයි මේක මෙහෙයවන්නේ. එයා ඉතින් ස්ටාෆ් එකටම කියන්නේ ඔයාලා හොඳට මතක තියාගන්න. අපි ළඟට එන කස්ටමර්ස්ලා එන්නේ එයාලගේ හීන සහ බලාපොරොත්තු අරගෙන. ඉතින් එයාලා හිතනවා අපි එයාලගේ ආදරය ගැන තියෙන ආකල්ප වෙනස් කරන කෙනෙක්ව හොයලා දෙයි කියලා. අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියලා. ඒ වගේම මේ කෙල්ල කියනවා අපි කොහොම හරි මෙතනට එන කස්ටමර්ස්ලට ගැලපෙන විදිහ ප්‍රපෝසල් හොයලා ඒගොල්ලන්ව සතුටු කරලා ඒ කස්ටමර් හරහා අඩුම ගානේ තව 4 දෙනෙක්වත් අපේ කම්පැනි එකට සෙට් වෙන්න ඕනේ කියලා. ඒක තමයි මන්ත්ලි ටාගට් එක විදිහට මෙයා මෙතන වැඩ කරන අයට දෙන්නේ. ඒ වගේම කෙල්ල කියනවා එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් දැම්ම රස්සාවෙන් අයින් වෙලා යන්න පුළුවන් කියලා. එහෙම කියලා තමයි එයා මීටින් එක ඉවර කරන්නේ. කොහොම හරි මීටින් එක ඉවර වෙලා එයා අජිත්ට පොඩ්ඩක් ඉන්න කියනවා. ඊට පස්සේ කට්ටියම ගියාට පස්සේ අජිත්ට කියනවා ඔයා අද නේද වැඩට ආවේ? මේක ඔයාට දෙන පළවෙනි සහ අවසාන අවස්ථාව. මෙතන වැඩ පටන් ගන්නේ 9ට මිසක් 9 පහුවෙලා නෙවෙයි කියලා. ඇත්තටම මේ කෙල්ලගේ නම අංජලි. මයුර් කියන විදිහට අංජලි මෙතන වැඩට ඇවිත් තියෙන්නේ මයුර් ආවටත් පස්සේ. ඒත් දැන් එයා තමයි මෙතන වැඩිපුරම වැඩ පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ හැම මාසෙකම මේ ඔෆිස් එකේ බෙස්ට් මන්ත් එම්ප්ලොයර් වෙන්නේ අංජලිලු. මේ පාර නම් කොල්ල බැල්ම දාන්න හදපු කෙල්ල කොහොමත් ලේසි වෙන්නේ නෑ වගේ. කොල්ල ඉතින් පහෝදා කොහොම හරි ලෑස්ති වෙලා 9 වෙද්දි ඔෆිස් එකට එනවා. මිනිස්සයව දැක්කම අංජලි මිනිස්සයා දිහා රවලා බලලා වෙලාවත් කෝකටත් කියලා බලනවා. මේ වෙලාවේදී මයුර් ඇවිත් කියනවා ඔයා අද ඉඳන් නිල වශයෙන් වැඩ පටන් ගන්න ඕනේ කියලා. අජිත් අහනවා මම මොකක්ද කරන්න ඕනේ කියලා. මෙයා කියනවා ඔයා කරන්න ඕනේ මෙතනට එන කස්ටමර්ස්ලව අපේ ආයතනයට සාදරෙන් පිළිගන්න එක කියලා. කොල්ලා අහනවා ඉතින් එච්චරද මං කරන්න ඕනේ කියලා. මෙයා කියනවා ඔව් කියලා. මෙයා මෙහෙම කිව්වට බලන්නකෝ කස්ටමර්ස්ලව පිළිගත්තට පස්සේ කරන්න තියෙන දේවල්. හම්මෝ මෙතනට එන්නේ විවිධාකාරී අදහස් තියෙන අය. එයාලා කියන හැමදේම අජිත් පිළිවෙලට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට මනමාලයෙක් හරි මනමාලියක් හරි හොයාගෙන එන කෙනා වෙනුවෙන් වෙනම ප්‍රොෆයිල් එකක් ෆයිල් වෙන්න ඕනේ. කොහොම හරි ඔහොම අමාරුවෙන් වැඩ කරගෙන ඉද්දි දවසක් කස්ටමර්ස්ලා දෙන්නෙක් ඇවිත් අජිත්ට හොඳටම බයිනවා. මේක ඇහිලා මෙතනට එන අංජලි අජිත්තු සීට් එකෙන් නැගිට්ටවලා මේ ප්‍රශ්නේ එයාගේ අතට ගන්නවා. එයා අහනවා මොකක්ද සර් ඔයාලගේ ප්‍රශ්නේ කියලා. මෙයාලගේ දුවට එයාලා හොයලා තියෙන්නේ ඇමරිකාවේ ඉන්න කොල්ලෙක්ව. ඒත් අජිත්ලා හොයලා තියෙන්නේ බහරේන් වල ඉන්න කොල්ලෙක්ව. ඉතින් ඒක නිසා මේ කස්ටමර් කියනවා එයාගේ සල්ලි ආපහු දෙන්න කියලා. මේ වෙලාවේදී අංජලි කියනවා ඉතින් මේ අහන්න සර් මට ඔයාලගේ ප්‍රශ්නේ තේරෙනවා. ඒත් අපි ඔයාලගේ දුවට බහරේන් වල කෙනෙක් යෝජනා කරේ හේතුවක් ඇතුව. මොකද ඔයාලගේ දුව වැඩ කරන්නේ ෆයිනෑන්ස් සහ බැංකු ශාස්ත්‍රයේ නිසා බහරේන් වලින් ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම නොදන්න රටක් කියලා ඔයාලා බය වෙන්න එපා. එහේ අපේ රටේ අය ඕන තරම් ඉන්නවා. ෆ්ලයිට් එකේ යන්න ගත වෙන්නේ පැය 4ක් විතරයි කියලා. ඔන්න ඉතින් එතකොට තමයි මේ දෙන්න ඒක තේරුම් අරන් මේ ප්‍රපෝසල් එකට කැමති වෙන්නේ. අංජලි මේ වෙලාවේ අජිත්ට කියනවා එයාගේ කැබින් එකට එන්න කියලා. පහනින්න වගේ හදන්නේ. කොහොම හරි කොල්ලා එයාගේ කැබින් එකට ආවම එයා කියනවා අජිත් ඔයා දැන් මෙතන වැඩට ඇවිත් මාසයක් වෙනවා. ඔයාට තාම මෙතන වැඩ වෙන පිළිවෙල අල්ලගන්න බැරි වුණාද? ඔයා දැන් ගිහින් අපේ කම්පැනි එකේ අවුරුදු 10ක් ඇතුළත කන්වර්ට් වෙච්ච ෆයිල් වල ඩේටාබේස් එකක් හදලා මට දෙන්න කියලා. කොල්ලා කියනවා ඉතින් අනේ මැඩම් මට තනියම නම් අවුරුදු 10ක ෆයිල් චෙක් කරන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ මෙයා අහනවා බැරි නම් ඔයා ඇයි මෙතන ඉන්නේ කියලා. කොල්ලා ඉතින් මොකුත් කියන්නේ නැහැ. අංජලි කියනවා අද වගේ තව සිද්ධියක් ඉස්සරහට වුණොත් ඒ ඔයා මෙතන වැඩ කරන අවසාන දවස වෙයි කියලා. කොහොම හරි ඊට පස්සේ ඉතින් කොල්ලා දවස් ගාණක් තිස්සේ අංජලි එයාට බාර දුන්න වැඩේ කරන්න මහන්සි වෙනවා.
අංජලිත් එයාට එක එක ෆයිල් ගෙනත් දෙනවා. කොහොම නමුත් මේ වැඩේ නිසාම කොල්ලට මේ ජොබ් එක එපා වෙනවා. දවසක් එයා සචින් එක්ක කොත්තු කන්න ගිහින් මේ ගැන කතා කරනවා. සචින් කියනවා ඕක ගණන් ගන්න එපා බං. ඕක හැමතැනම සාමාන්‍ය දෙයක්. ඒක තමයි ජොබ් වල හැටි කියලා. ඒ වගේම සචින් අජිත්ගෙන් අහනවා ඇයි ඉතින් උඹට අර අංජලි ගෑණි කියන විදිහට වැඩ කරන්න බැරි කියලා. අජිත් කියනවා මට නම් එපා වෙලා බන් තියෙන්නේ. අපේ ඔෆිස් එකේ බොස් එක එක කෑම ජාති ගෙනල්ලා ඒව අපිට කවුවනවා. ඒ අස්සේ අර ගෑණි මාව කන්න හදනවා කියලා. කොහොම නමුත් සචින් කියනවා ඉතින් එහෙම තමයි බං. අපිට අපේ ආස කරන රස්සාව කරන්න හම්බෙන්නේ නෑ කියලා. කොහොම හරි ඉතින් ඊට පස්සේ කොල්ලා පහුවදා ඉඳන් වෙනස් විදිහකට එයාගේ ජොබ් එක කරනවා. මිනිස්සයා මෙතනට ප්‍රපෝසල් අරගෙන වගේම ප්‍රපෝසල් හොයාගෙන එන අයගෙන් එයාලා කැමති ෆිල්ම් එක මොකක්ද කියලා දැනගෙන ඒ විදිහේ ෆිල්ම් බලන්න කැමති අයව එයාලට සෙට් කරනවා. මේ ක්‍රමෙත් අවුලක් නෑ වගේ. දවස් කීපයකින් කොල්ලා වැඩ 16ක් කරනවා. ඒක අහලා අංජලිටත් පුදුමයි ඉතින්. කොහොම හරි ඔහොම ඉද්දි දවසක් අජිත් ඔෆිස් එක ළඟ කඩෙන් තේ එකක් බොන්න එනවා. ඒ කඩේම පැත්තකින් මෙන්න මේ මිනිස්සයත් ඉන්නවා. මේ මිනිස්සයාගේ නම නරසිහන්. මං කතාව ඉස්සරහට මෙයාට නරසි කියලා කියන්නම්. මේ වෙලාවේදී අජිත් අහනවා මෙයාගෙන් සර් මම මේ ඔෆිස් එකේ වැඩට ආපු දවස් ඉඳන් හැමදාම වගේ සර්ව අපේ ඔෆිස් එකේදී දකිනවා. ඇයි ඔයා හැමදාම ඔෆිස් එකට එන්නේ කියලා. නරසි කියනවා මංගල කාරණාවක් හින්දා තමා කියලා. කොල්ලා අහනවා කාටද සර්? ඔයාගේ දුවටද පුතාටද කියලා. මේ මිනිස්සයා කියනවා නෑ මට කියලා. අනේ දෙයියනේ මෙච්චර වයසට ගිහිනුත් මනමාලියෝ හොයනවා. නරසි කියනවා මට දැන් වයස 55යි. ඒත් ඉතින් මට තාම කසාදයක් කරගන්න බැරි වුණා. මං අහලා තියෙනවා ඔයාලගේ කම්පැනි එක තමා හොඳම මංගල සේවා සපයන්නේ කියලා. ඉතින් මං සල්ලි ගෙවලා හැමදාම මෙතනට එනවා. ඒත් ඔයාලගේ කම්පැනි එකෙන් කියන්නේ මට ගැලපෙන කෙනෙක් නෑ කියලා. මං ඉතින් ඔයාලා හොයලා දෙනකම්ම මෙතනට එනවා කියලා තමයි මේ මිනිස්සයා කියන්නේ. කොහොම හරි මේ කතා බහ අතරදිම අජිත්ට කෝල් එකක් එනවා. එයාට බොස් කතා කරනවා කියලා තමයි කියන්නේ. කොල්ලා ෂණිකව එනවා බොස්ගේ කැබින් එකට. අංජලිත් එතන ඉන්නවා. කොල්ලා නම් බයෙන් එන්නේ. ඒත් ලොක්කා එන්න කියලා තියෙන්නේ අජිත් කොල්ලා වැඩ 16ක් ගොඩ දාපු එක ගැන ප්‍රශංසා කරන්න. ඉතින් මේ වෙලාවේදී එයා අංජලිට කියනවා ඔයා අර ගෝල්ඩ් කැටගරි එකේ ක්ලයන්ට්ව හම්බ වෙන්න යනකොට අජිත්වත් එක්කන් යන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ මේ දෙන්න එක්ක එනවා අර බොස් කියපු ගෝල්ඩ් කැටගරි එකේ ක්ලයන්ට්ව හම්බ වෙන්න. අම්මෝ පේන විදිහට මිනිස්සයා තද පොරක් වගේ. එයාගේ දුවට තමා මනමාලයක් හොයන්නේ. එයා කියනවා මේ කසාදේ දවස් 30ක් ඇතුළත සිද්ධ වෙන්න ඕනේ කියලා. අංජලි කියනවා ඉතින් සර් ඒක අඩු කාලයක් නේ. ඒ වගේ කාලෙකින් කසාදයක් කරන්න බෑ කියලා. ඊට පස්සේ මිනිස්සයා කියනවා බැරිනම් කියන්න මම වෙන තැනකින් බලන්නම් කියලා. ඒත් ඉතින් අංජලි එහෙම පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයිනේ. එයා කියනවා හරි සර් අපි ඔයාට වැඩේ කරලා දෙන්නම් කියලා. කොහොම හරි මේ මිනිස්සයා මෙතනදී කියනවා ඔයාලා හොයන මනමාලයා අපේ පවුලේ තත්වයට සම්ප්‍රදායට ගැලපෙන්න ඕනේ. එච්චරයි කියලා. කොහොම හරි ඊට පස්සේ අජිත් අංජලිගෙන් අහනවා කෝකටත් අපි යාගේ දුවගේ කැමැත්තත් අහලා ඉන්න වෙයි නේද කියලා. ඉතින් ඒක ඇහිච්ච මේ මිනිස්සයා කියනවා ඔයාට මොනවද මගේ දුවත් එක්ක කතා කරන්න ඕනේ? එයාගේ කැමැත්ත ගැන තමයි මම මේ කියන්නේ. එයාත් එක්ක ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ කියලා. කොහොම නමුත් ඊට පස්සේ මේ මිනිස්සයා එයාගේ දුවට කතා කරනවා. මේ එන්නේ දුව. එයාගේ නම මහා. කොහොම හරි මේ වෙලාවේදී මේ කෙල්ලත් කියනවා මගේ එහෙම විශේෂ දෙයක් නෑ. තාත්තා කැමති ඕන කෙනෙක්ට මං කැමතියි කියලා. එහෙම කියලා එයා මෙතනින් යනවා. දැන් අජිත් මෙතන හිටියොත් වැඩේ අවුල් වෙයි කියලා හිතලා අංජලි එයාට එළියෙන් ඉන්න කියලා කියනවා. ඒ එළියට ආවම අජිත් දකිනවා අර කෙල්ල එළිය අඬා ඉන්නවා කියලා. කොහොම හරි මේ සිද්ධිය එතනින් ඉවරයි. ඊට පස්සේ පෙන්වන්නේ අපිට ආපහු අජිත්ලගේ ඔෆිස් එක. අංජලි මුළු ස්ටාෆ් එකටම කියනවා අපේ අනිත් වැඩ ඔක්කොම නවත්තලා අර මහා කෙල්ලට ගැලපෙන කෙනාගේ ප්‍රොෆයිල් එක සතියක් ඇතුළත මගේ මේසෙ උඩ තියෙන විදිහට වැඩ කරන්න කියලා. ඊට පස්සේ ඉතින් මේ සෙට් එකම එකතු වෙලා කඩියෝ ටික වගේ මහාට ගැලපෙන කෙනෙක්ව හොයනවා. ඔහොම හොයද්දී එක්කෙනෙක්ව හම්බෙනවා. එයාගේ නම ශාම්. මේ ශාම් කියන්නේ හොඳ සල්ලිකාර පවුලක ඉහළ කුලයක වැදගත් කොල්ලෙක්. එයා ඇරුණම පවුලේ හැමෝම ඉන්නේ ඇමරිකාවල. මේ ළඟදී ශාම්ගේ අයියා මෙහෙට ආවලු. දැන් එයා ඉන්නේ මෙහෙලු. අයියා තමයි පවුලේ හැමදේම තීරණය කරන්නේ. ඔන්න දැන් ඉතින් අංජලි අජිත් එක්ක යනවා ශාම්ගේ අයියව හම්බ වෙන්න. බලන්නකො කවුද මේ ශාම්ගේ අයියට ඉන්නේ කියලා. අඳුරගන්න පුළුවන්ද මන්ද ඔයාලට? මේ ඉන්නේ අජිත්ගේ යාළුවා සචින්. මේ මොකක්ද මේ වෙන්නේ? කොහොම හරි ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මෙහෙම සිද්ධියක්. එදා අජිත් මහාගේ ගෙදර ගිය දවසේ එළියට ආවම කෙල්ල අඬා ඉන්නව දැකලා එයා කෙල්ල එක්ක කතා කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා දැනගෙන තියෙන්නේ මහා අවුරුදු 5ක ඉඳන් ශාම් කියන කොල්ලත් එක්ක එෆයා එකක් තියෙනවා. මේ ළඟකදී තාත්තා එයාට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගෙන එයා ඒකට අකමැති නිසා තමයි
එයාට ප්‍රපෝසල් මැරේජ් එකක් කරලා දෙන්න තීරණය කරලා තියෙන්නේ. හැබැයි කෙල්ලගේ තාත්තා දන්නේ කෙල්ලට සම්බන්ධයක් තියෙනවා කියලා විතරයි. ඒ කාත් එක්කද කින්දමන්ද කියලා එයා දන්නේ නැල්ලු. ඉතින් මේ කතාව ඇහුවම අපේ මේ අවංක ආදරවන්තයා අජිත්ට දුක හිතිලා මහාවයි ශාම්වයි කසාද බන්දන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහලා. ඇත්තටම කිව්වොත් මේ තමයි මහාගේ ආදරවන්තයා ශාම්. අජිත් ශාම්ගේ ෆොටෝ එකකුයි එයාගේ නමයි දාලා ඒකට බොරු විස්තර හදලා ප්‍රොෆයිල් එකක් හදලා ඊට පස්සේ ඒක අංජලීගේ අතට යවලා. ඊටත් පස්සේ අංජලී කොල්ලා ගැන හොයන්න පටන් ගත්තම රෙන්ට් එකට වාහනයක් අරන් ශාම්ව ඒක යවනවා ලොකු සල්ලිකාර ගෙදරකට. ඔන්න ඔහොම තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. එතකොට අජිත්ගේ ප්ලෑන් එකේ කොටසක් විදිහට තමයි ශාම්ගේ අයියා විදිහට සචින්ව දාලා තියෙන්නේ. සචින් කොල්ලත් මේ වෙලාවේ කොහොම හරි සිටුේෂන් එක හැන්ඩල් කරගෙන මහාගේ ප්‍රපෝසල් එකට කැමතියි කියනවා. කොහමද ඊටත් පස්සේ දැන් ශාම්ගේ විස්තර ටික අංජලී මහාගේ තාත්තට ගිහින් දෙනවා. මේ වෙනකොට ඔෆිස් එකේ හැමෝම බලාගෙන ඉන්නේ කෙල්ලගේ තාත්තගේ උත්තරේ එනකන්. මේක ඉතින් මෙයාලගේ කම්පැනි එකට ආව ලොකු වැඩක්නේ. මොකද මෙයා ගෝල්ඩ් ක්ලයන්ට් කෙනෙක්. කොහොම හරි අංජලී එයාගේ කැබින් එකෙන් එළියට ඇවිත් කියනවා අපි ඒක කරා. දැන් ඔයාලට ගෙදර යන්න පුළුවන් කියලා. ඒත් එයා අජිත්ට පොඩ්ඩක් ඉන්න කියනවා. අජිත් කොල්ලා දැන් ෆුල් හැපි එකේ ඉන්නේ. එයාගේ ප්ලෑන් එක සාර්ථකයි නිතින්. කොහොම හරි කොල්ලා අංජලීගේ කැබින් එකට ආවම මහාගේ ෆයිල් එක එයා අතට දීලා කියනවා මේක පොඩ්ඩක් බලන්න කියලා. ඒත් ඉතින් ඒකේ තියෙන්නේ ශාම්ගේ විස්තර නෙවෙයි. වෙන කොල්ලෙක්ගේ විස්තර. කොල්ලා සතුටු වුණාට වැඩක් නැහැ. අංජලී හැමදේම දැනගෙන එයා මෙතන ඉන්න කාටත් වඩා හොඳ මොලකාරියා. ඉතින් මේ ප්ලෑන් එක ගැන දැනගත්ත වෙලේ ඉඳන් එයා කරලා තියෙන්නේ මහාගේ තාත්තට ඕන විදිහ කොල්ලෙක් හොයන එක. කොහොම හරි එයා ඒක කරලා අංජලී කියනවා ඔයාට අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් මට ඕන්නම් ඔයා කස්ටමර්ස්ලට බොරු කරපු එකට පොලිසියට අල්ලලා දෙන්න පුළුවන්. ඒත් මං එහෙම කරන්නේ නෑ. ඒ නිසා ඔයාම මෙතනින් අස් වෙලා යන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නට දෙන්න විරුද්ධව කියව ගන්නවා. අජිත් හදන්නේ අවංක ආදරයට ඉඩ දෙන්න. ඒත් අංජලීට ඕනේ එයාගේ ජොබ් එක හරියට කරන්න. කොහොම හරි දැන් දෙන්න මෙහෙම කියව එනකොට මතකද අර නරසි මිනිස්සයා අදත් මෙතනට ඇවිත් හැමෝම යනකම් මෙතනම ඉඳලා එයා අහනවා මේ දෙන්නගෙන් මටත් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ අජිත් කියනවා මේ බලන්න මේ මිනිස්සයා දැන් සෑහෙන කාලයක් තිස්සේ එන්නේ. ඒත් ඔයාලා තවම එයාට ගැලපෙන කෙනෙක්ව හොයලා දීලා නැහැ. මේකත් ඔයාගේ ජොබ් එකේ වගකීමක් නේද කියලා අංජලීගෙන් අහනවා. ඔන්න ඉතින් දැන්නම් කෙල්ලගේ රැස් පොඩ්ඩක් බහිනවා. නරසි කියන විදිහට එයා මෙතනට එන හැමදාම වගේ ස්ටාෆ් එකේ ඉන්න අය එයාව එක එක බොරු කියලා මග ඇරලා තියෙනවා. අජිත් කියනවා නරසිට ඔයාට මෙතනින් නම් කවදාවත් සහකාරියක් හොයාගන්න වෙන්නේ නැහැ. මොකද මෙයාලා ඒක කරන්නේ නැහැ. ඔයාට ඕන කරන්නේ ඔයාට කොන්දේසි විරහිතව ආදරය කරන කෙනෙක්ව තමා කියලා. ඉතින් මේ වෙලාවේදී අංජලී කියනවා අපිට බැරි නම් ඔයා හොයලා දෙන්න. ඔයා ඉතින් ඒකට ගැලපෙනම කෙනානේ කියලා. එහෙම කියලා මෙයා නරසිට කියනවා සබයි වෙන්න එපා මං සර්ට හොඳ කෙනෙක් හොයලා දෙන්නම්. මෙයාට කලින් මං සර්ට හොයලා දෙනවා. ඊට පස්සේ අජිත් ඔයා අස් වෙන්න ඕනේ නෑ. මම ඔයාව අස් කරනවා කියලා. කොහොම හරි ඊට පස්සේ කොල්ලා අංජලීගෙන් අහනවා ඔයාට කලින් මම මෙයාට කෙනෙක් හොයලා දුන්නොත් ඔයා මොකද කරන්න කියලා. කෙල්ල කියනවා එහෙම වුණොත් මම මේකෙන් අස් වෙනවා කියලා. හොන්න ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මෙහෙම සිද්ධියක්. අංජලී එයාගේ ගෙදර චිත්‍රයක් අඳින ගමන් ඉන්නවා. එයා මයිකල් කියලා කෙනෙක්ට කතා කරනවා. මං හිතන්නේ මේ ඉන්නේ එයාගේ පෙම්වතා. මේ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්නේ. කෙල්ල අහනවා මයිකල්ගෙන් අපිට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම මේ සිද්ධිය ඉවර වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අංජලී අජිත් දෙන්න තරගෙට එයාලගේ විදිහට නරසිට ගැලපෙන කෙනෙක්ව හොයනවා. ඒත් ඉතින් එක අවුලක් තියෙනවා. නරසි ඉස්කෝලේ යන කාලේ 8 වසරේදී ක්‍රිකට් බෝලයක් වැදිලා සිද්ධ වුණු අකරතැබ්බයක් නිසා එයාට කවදාවත් ළමයි හදන්න බෑලු. ළමයි නම් ඉතින් ඕනෙත් නෑ. අනේ ඉතින් මිනිස්සයාට දැනටමත් වයස 55යිනේ. කොහොම හරි අජිත් එයාගේ යාළුවා එක්ක එකතු වෙලා එක තැන්වලට ගිහින් එයාගේ ක්‍රමයෙන් නරසිට ගැලපෙන අයව සිට් කරන්න බලනවා. ඒත් ඉතින් එකක්වත් හරියන්නේ නෑ. ඒ පැත්තෙන් ඒක එහෙම වුණාට මේ වෙනකොට අංජලී නම් නරසිට ගැලපෙන ප්‍රපෝසල් 3ක්ම හොයාගෙන ඊට පස්සේ නරසි එයාගේ අම්මවත් එක්කගෙන එයාලව මුණ ගැහෙන්න යනවා. අංජලිත් එනවා. ඒත් ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් කොහොමත් එන්නේ නෑ. ආපු දෙන්නත් එයාට නෙවෙයි කැමති වෙන්නේ. එයාගේ දේපලවලට. එක්කෙනෙක් කියනවා එයා නරසිව කසාද බඳින්න කැමති. හැබැයි මිනිස්සයාගේ අම්මා එක්ක ඉන්න කැමති නෑ කියලා. ඒ කියන්නේ අංජලීගේ උත්සාහයත් අසාර්ථක වෙනවා. අංජලී පරාජය බාර ගන්න කැමති නෑනේ. එයා හදන්නේ අර අම්මත් එක්ක ඉන්න කැමති නෑ කිව්ව කෙනාව නරසිට කොහොම හරි සෙට් කරන්න. ඒත් අම්මා නැතුව ඉන්න නරසි කීයටවත් කැමති වෙන්නේ නෑ. මිනිස්සයා ඔෆිස් එකට ඇවිත් අංජලීට හොදටම බයිනවා
ඔයාලා දෙන්න එදා අල්ලපු ඔට්ටුව දිනන්න මාව බිල්ලට දෙන්න නේද හදන්නේ? ඒ වැඩේ නම් හරිම කැතයි. මම සදාකාලික තනිකඩෙක් වුණත් ආයනම් ඔයාලගේ කම්පැනි එකෙන් හොයලා දෙන කෙනෙක් මට එපා කියලා එයා මෙතනින් යනවා. කොහොම නමුත් මේ වෙන සිද්ධිය හැමෝම බලාගෙන ඉන්නේ. කවදාවත් නැතුව අංජලිට ගොඩක් ලැජ්ජ වෙන්න සිද්ධ වෙනවා. අජිත්ට ඇරුණම ඔෆිස් එකේ අනිත් අයට නම් ගොඩක් සතුටුයි. ඒත් අජිත් නම් මේ වෙලාවේ අංජලි ගැන මානුෂීයව හිතනවා. කොහොම හරි මේ සිද්ධිය නිසා අංජලි දවස් ගාණක් වැඩට එන්නෙත් නෑ. ඒ නිසාම අජිත් එයාගේ ගෙදර හොයාගෙන යනවා. අංජලි ඉන්නේ එයාගේ සීයත් එක්ක. එතකොට කෝ එයාගේ පෙම්වතා? බලන්නකො කතාව. කොහමද දැන් අංජලි අහනවා ඔයා මොකද මෙහෙ ආවේ කියලා. ඊට පස්සේ කොල්ලා එයාගේ රෙසිග්නේෂන් ලෙටර් එක යාට දෙනවා. කෙල්ල අහනවා ඔයා මේක දෙන්නද මෙච්චර දුරක් ආවේ කියලා. අජිත් කියනවා නෑ. ඔයා දවස් ගාණක් වැඩට ආවේ නැත්තේ මොකද බලන්න මං ආවේ කියලා. ඉතින් ඒක අහලා පුදුම වුණ සීයා කියනවා මමත් අවුරුදු ගාණක් රස්සාවක් කරා. ඒත් මම නිවාඩු ගත්තාම කවුරුත් මාව බලන්න ඇවිත් නෑ කියලා සීයා මෙතනින් යනවා. ඊට පස්සේ අජිත් අංජලිට කියනවා මං දන්නවා එදා වුණ දෙයට හිත රිදිලා තමයි ඔයා ඔෆිස් ආවේ නැත්තේ කියලා. මට නම් පරාජය කියන එක හොඳට හුරුයි. පොඩි කාලේ ඉඳන් මේක මට ලැබෙනවා. කොහොම නමුත් මං නිසා ඔයාටත් ප්‍රශ්නයක් ඇති වෙන නිසායි මම අස් වෙන්නේ කියලා. කොහොම හරි ඊට පස්සේ කෙල්ල අහනවා අජිත් ඔයා ඇත්තටම ආවේ මේකටද කියලා. කොල්ලා කියනවා නෑ මං ඇත්තටම ආවේ ඔයාව බලලා යන්න කියලා. කොහොම හරි දැන් අංජලි රෙසිග්නේෂන් ලෙටර් එක බලලා කියනවා මේකේ අකුරුත් වැරදි, ෆෝමැට් එකත් වැරදි. ඉස්සෙල්ලම රෙසිග්නේෂන් ලෙටර් එකක් ලියන විදිහ ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට රස්සාවෙන් අයින් වෙන්න. දැන් ඔයා ගෙදර ගිහිල්ලා හෙට උදේම සුපුරුදු වෙලාවට ඔෆිස් එකට එන්න කියලා. කොහොම හරි මේ සීන් එකෙන් පස්සේ පෙන්නන්නේ මේ දෙන්නම ඔෆිස් ඇවිල්ලා. කොහොම හරි මෙන්න මෙදා ඉඳන් මේ දෙන්න හොඳ යාළුවෝ වෙනවා. වැඩ කරන්නේ කන්නේ බොන්නේ එහෙ මෙහෙ යන්නෙත් එක තමයි. දවසක් මෙයාලගේ කම්පැනි එකේ කමර්ෂල් ඇඩ් එකක් කරනවා. ඒත් ඒකට ගන්න කපල් එක රොමෑන්ටික් විදිහට ඒක කරන්නේ නැති නිසා අංජලි අජිත්ට එන්න කියලා දෙන්නත් එක්ක ඒක කරන්න ඕන විදිහ කරලා පෙන්නනවා. කොහොම හරි මේ වෙලාවේදී කැමරමන් මේ සීන් එකේ ලස්සන ෂොට් ටිකක් ගන්නවා. මෙහෙම ඉඳලා යාළුකම ආදරයක් වෙයිද දන්නෙත් නෑ ඉතින්. බලන්නකෝ. කොහොම හරි අංජලි කොල්ලගේ ගෙදරත් යනවා. ඔහොම දෙන්න සතුටින් ඔෆිස් එන දවසක මෙන්න බොලේ මෙයාලට බැනලා ආයෙ මෙහෙ පස්පා ගන්නේ නෑ කිව්ව නරසි ආයෙත් ඔෆිස් එකට ඇවිල්ලා මිනිස්සයාට තමා මරුම වැඩේ වෙලා තියෙන්නේ. දැන් මාස ගාණක් තිස්සේ එයා මෙතනට ඇවිත් රිසෙප්ෂන් එකේ ඉඳගෙන ඉන්නවනේ. ඉතින් මිනිස්සයාට මෙතන රිසෙප්ෂන් එකේ ඉන්න කෙල්ලව සෙට් වෙලා. එයා බැඳලා හස්බන්ඩ් නැති වෙලා දැන් දරුවෙක් එක්ක තනි වෙලාලු ඉන්නේ. ඉතින් මෙයා නරසිත් එක්ක එකට ජීවත් වෙන්න කැමති වෙලා. මොකද එයාගේ දරුවට තාත්තා කෙනෙක් නැහනේ. කොහොම නමුත් ඒ කියන්නේ නරසිටත් දැන් ජයසිරි මංගලම්. ඒ සීන් එකත් එහෙම්ම තියලා ඊළඟට අපිට පෙන්නන්නේ අජිත්වයි සචින්වයි. අජිත් සචින්ව හම්බෙන්න ඇවිල්ලා කියනවා එයාගේ හිතේ අංජලි ගැන ආදරයක් ඇති වෙලා වගේ කෙල්ලව දකින හැම වෙලාවකම එයාගේ හදවත ගැහෙනවා කියලා. සචින් කියනවා හරි එහෙනම් දැන් අපි දැනගන්න ඕනේ අංජලිගේ හිතෙත් උඹට ආදරයක් තියෙනවද කියලා. එහෙම නැතුව ඉස්සර වගේ වැඩේ වණ කරගන්න එපා කියලා. ඊටත් පස්සේ සචින් ළඟදිම එන අජිත්ගේ උපන්දිනේ වෙනුවෙන් ඔෆිස් එකේ අයටත් ඉන්වයිට් කරලා පාටියක් දානවා. ඔන්න ඉතින් අංජලිත් ඒ පාටි එකට එනවා. එයා කොල්ලට ගිෆ්ට් එකකුත් ගෙනල්ලා. ඒක අජිත්ට දීලා කෙල්ල කෙලින්ම යන්නේ කොල්ලගේ අම්මව හොයාගෙන. එයා අම්මත් එක්කත් හරිම ලෙන්ගතු විදිහට කතා කරලා ඉන්නවා. ඒක දැකලා මේ ඩබල හිතනවා කෙල්ලත් අජිත්ට ආදරේ ඇති කියලා. හොඳම වැඩේ කියන්නේ බලන්නකො කෙල්ල දීලා තියෙන ගිෆ්ට් එක. එදා අර කමර්ෂල් එක දවසේ මේ දෙන්නගේ ගත්ත ෆොටෝ එකකින් එයා ජිබ්ලි ආර්ට් එකක් හදලා. මේක දැකලා සචින් කියනවා මචං ඒකිට තිබ්බනේ බං කෙලින්ම උඹට ආදරේ කියලා කියන්න. ආයේ වෙන කතා මොකුත් ඕනේ නෑනේ බං. මේක දැක්කම තේරෙනවනේ ඒකි උඹට ලව් කියලා. මේ අහපම් මචං උඹ මේ chance එක නම් මිස් කරගන්න එපා කියලා. ඔන්න ඉතින් ඊටත් පස්සේ එදා දවසේ රෑ පාටි එක ඉවර වෙලා අජිත් යනවා කෙල්ලව එයාගේ කාර් එක ගාවට ඇරලවන්න. ඒ යන ගමන් කොල්ලා කියනවා මං දැක්ක ඔයාගේ ගිෆ්ට් එක. ඇයි ඔයා මට ඒ වගේ දෙයක් දෙන්න හිතුවේ කියලා. අංජලි අහනවා ඉතින් ඇයි ඔයා ඒකට කැමති නැද්ද කියලා. කොල්ලා ඉතින් උඩ පැනලා කියනවා අනේ එහෙම එකක් නෑ. මං ඒකට මාර කැමතියි කියලා. කොහොම හරි ඊට පස්සේ ඔන්න ඉතින් දෙන්න කාර් එක ගාවට ඇවිත් අජිත් කෙල්ලට තෑන්ක්ස් කරනවා අද පාටි එකට ආපු එකට. කෙල්ලත් අජිත්ට තෑන්ක්ස් කරනවා මමත් ගොඩක් කාලෙකින් අද වගේ හොඳ දවසක් ගත කරේ කියලා. එහෙම කියලා එයා අජිත්ව බදාගෙන ආයෙත් බර්ත්ඩේ එකට විශ් කරනවා. ඔන්න ඉතින් ඒක තමා හොඳම අවස්ථාව කියලා හිතලා අජිත් කෙල්ලගෙන් අහනවා අපිට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්ද අංජලි කියලා. එතකොටම කෙල්ලට මතක් වෙනවා අංජලිගේ පෙම්වතා මයිකල් ගෙනුත් එයා එදා ඒ දේම ඇහුවා කියලා.
ඒත් එක්කම අපිට ඔන්න ආපහු අතීත සිද්ධියක් පෙන්නනවා. මයිකල් අංජලි එක්ක හොඳටම රණ්ඩු කරලා එයාට ගහනවා. ඒ කියන්නේ මේ වෙනකොට මේ දෙන්න වෙන් වෙලාද ඉන්නේ. අනේ ඉතින් මේ මොකුත්ම දන්නේ නැති අජිත් කෙල්ලට ආදරේ කියලා කියනවා. ඒක ඇහුවම කෙල්ල ගොඩක් කලබල වෙලා කියනවා මං දැන් යන්න ඕනේ. අපි මේ ගැන හෙට කතා කරමු කියලා එයා යන්න හදනවා. ඒත් ඉතින් දැන් කොල්ලට ඕනේ කොහොම හරි උත්තරයක් ගන්න. කෙල්ල කියන්නෙම එයා මේ වෙලාවේ ඉන්නේ ආදරය ගැන කතා කරන්න පුළුවන් මනසක නෙවෙයි කියලා. අජිත් අහනවා මොකක්ද ඔයාට මේ තරම්ම ආදරේ එපා වෙන්න හේතුව අර මයිකල් නේද කියලා. මෙන්න මේ ප්‍රශ්නේ අජිත් අහනවත් එක්කම කෙල්ලගේ ඇස් උඩ යනවා. මෙයා කොහොමද මයිකල් ගැන දන්නේ? දවසක් කොල්ල අංජලිගේ ගෙදර ගියාම එයා දකිනවා අංජලී ඇඳපු චිත්‍රයක්. ඒකේ මයිකල්ගේ නම තියෙනවා. අජිත් මේ වෙලාවේ කෙල්ලට කියනවා ඔයාගේ අතීත නිසා අනාගතේ තීරණය වෙන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් ඔයාට හැමදාම තනියම ඉන්න වෙයි. මේ අහන්න ඔයාට මොන දේ වුණත් මම ඉන්නවා කියලා. ඊට පස්සේ කෙල්ල අහනවා අජිත් ඔයාට මාව කවුරු වගේද පේන්නේ? ඔයා මං ගැන හිතන් ඉන්න විදිහ වැරදි. ඔයා දන්නේ මොකක් හරි පොඩි දෙයක් හොයාගෙන ඒ දේ වටේ මනෝලෝකයක් මවා ගන්න විතරයි. ඔයාට මාව පේන්නේ කැඩිච්ච කෙනෙක් වගේද? මම එහෙම නෑ. මම මගේ ජීවිතේ දෙයක් ඔයාට කියන්නේ නෑ කියන්නේ. මං ඒක කියන්න අකමැති නිසා ඔයා කිව්වා හරි. ජීවිත කාලෙම මං තනියම ඉන්න එක මට සැපක්. ඔයා වගේ මනෝලෝකෙක ඉන්නවට වඩා කියලා. එහෙම කියලා එයා යන්න යනවා. අනේ පව් ඉතින් කොල්ල මේ පාරත් ආදරෙන් පරදිනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ දෙන්නම දවස් ගානක් ඔෆිස් යන්නේ නෑ. ෂේවියර් අජිත් ඔෆිස් එකට එන්න කියලා පණිවිඩයක් පවා එවනවා. ඉතින් ඒ පණිවිඩයට තමයි අජිත් ආපහු ඔෆිස් එකට යන්නේ. ෂේවියර්ව හම්බ වෙන්න. ඒ ගියාම එයාට දැනගන්න ලැබෙනවා අංජලි ජොබ් එකෙන් අස් වෙලා කියලා. එයා සචින් එක්ක අංජලිගේ ගෙදර ගිහින් බලනකොට එයා එහෙනුත් ගිහින්. ඒ කියන්නේ එදා වෙච්ච සිද්ධියේ ඒ තරම් බරපතල විදිහට කෙල්ලට බලපෑම් කරලා. දැන් ඉතින් අජිත් කොල්ලා පිස්සෙක් වගේ අංජලිව හොයනවා හැම තැනම. ඒත් මෙහෙනම් කොහෙවත් හොයාගන්න හම්බෙන්නේ නෑ. දවසක් මයුර් අංජලී කාලෙකට කලින් හිටියා කියලා කිව්ව පලාතක නමක් කොල්ලට කියනවා. ඉතින් කොල්ලා එහෙට ගිහින් කොහොම හරි අංජලීගේ ගෙදර හොයාගන්නවා. ඒත් එහෙ ඉන්නේ සීයා විතරයි. අජිත් කොච්චර ඇහුවත් අංජලී ඉන්නේ කොහෙද කියලා මේ සීයා කටක් අරින්නේ නෑ. ඉතින් එදායින් පස්සේ කොල්ලගේ ජීවිතේ ගොඩක් කඩම් වැටෙනවා. එයත් ආයෙ රස්සාවට යන්නේ නෑ. දවසක් උදේ තාත්තා වැඩට යන්න හදනකොට අම්මා කියනවා දේවිගේ ඉන්ෂුරන්ස් එකේ ඩොකියුමන්ට් ටික ලෑස්තිලු. ඔයා ඒ ටික ගන්නවද කියලා. තාත්තා කියනවා අජිත් ඒ ටික අරන් එන්න කියන්න කියලා. ඒක අහන් ඉඳලා කොල්ලා කියනවා මට බෑ. ඒක එයාගේ වැඩක්නේ. එයාටම කරන්න කියන්න කියලා. ඊට පස්සේ අම්මා කියනවා හරි මං ඒක ගේන්නම් කියලා. කොහමද දැන් තාත්තා ගියාට පස්සේ අම්මා කොල්ලා ළඟට ඇවිත් අහනවා අංජලී නිසා නේද ඔයා ඔහොම ඉන්නේ? ඔයා එයාට ආදරය කරාද කියලා. කොල්ලා කියනවා මන් දන්නේ නෑ අම්මේ. ඒක ආදරයක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඒක කොහොම වුණත් මට ආදරේ අයිති නෑ අම්මේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී අජිත්ගේ අම්මා එයාගේ ජීවිතේ අජිත්ට කවදාවත් කියලා නැති කතාවක් කියනවා. පුතේ මං ඉස්කෝලේ කාලේ අවුරුදු 3ක් කොල්ලෙක්ට ආදරය කරලා එයා එක්ක පැනලා ගියා. හැබැයි ටික කාලයක් යනකොට මට තේරුණා මේක නෙමේ ආදරේ කියන්නේ කියලා. මට එයත් එක්ක ගෙවෙන ජීවිතේ ඉවසන්න බැරිම තැන මං එයාව දාලා ආයෙත් ගෙදර ආවා. ඊට පස්සේ මට ගෙදරින් හොයලා දෙන කෙනෙක්ව කසාද බඳින්න වුණා. ඒ තමයි ඔයාගේ තාත්තා. එයා මාව දකින්නේවත් නැතුව මං ගැන හැමදේම දැනගෙනයි මට කැමති වුණේ. ඉතින් අපි කසාද බැඳලා මේ ගෙවුන අවුරුදු ගානටම අපි දෙන්න අතර කොච්චර රණ්ඩු තිබ්බත් එදා ඉඳන් අද වෙනකන් එක දවසක්වත් එයා මට මගේ අතීත ගැන මතක් කරලා චෝදනා කරලා නැහැ. ඉතින් මං දකින විදිහට ඒක තමයි පුතේ ඇත්ත ආදරේ කියන්නේ කියලා තමයි අම්මා මේ වෙලාවේදී අජිත්ට කියන්නේ. ඉතින් මේ කතාව අහලා කොල්ල ගොඩක් සංවේදී වෙනවා. ඒ වගේම එයාගේ හිතේ තාත්තා ගැන තිබ්බ තරහත් නැති වෙලා යනවා. එදා හවස තාත්තා වැඩ ඇරිලා එනකොට එයාට උදේ ගේන්න බෑ කිව්ව ඩොකියුමන්ට් ටික ගෙනල්ලා තාත්තගේ අතටම දෙනවා. කොහොම හරි ඒ සිද්ධියනුත් පස්සේ පෙන්නන්නේ අජිත් සචින් එක්ක බීච් එකේ ඇවිදින ගමන් කතා කර කර ඉන්නවා. කොල්ල සචින්ට කියනවා අපේ තාත්තා එක්ක බලද්දි මම නිකම්ම නිකමෙක් බං. මං එදා අංජලීට කියපු දේවල් ගැන මතක් වෙද්දි මට මාරම ලැජ්ජයි. මට එහෙම දෙයක් එයාට කියන්නේ නැතුව ඉන්නයි තිබ්බේ කියලා. සචින් කියනවා ඉතින් ඔය හැමදේම අමතක කරලා දාපන් බං. ආදරේ කියන්නේ අපේ ජීවිතවලට කොහොමත් ප්‍රශ්නයක් කියලා. කොහොම හරි ඊට පස්සේ පෙන්නන්නේ අජිත් අලුත් රස්සාවක් කරන්න යනවා. එයා එතන ඉන්න ස්ටාෆ් එකත් එක්ක සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මොකද දැන් එයාට අත්දැකීම් ගොඩක් ලැබිලා ලොකු අවබෝධයකින් ඉන්නේ. දවසක් තාත්තා ඇවිත් කියනවා එයාට ෂේවියර් ඇවිත් හම්බ වෙන්න කිව්වා. ඔයාට පුළුවන් නම් ගිහින් එයාව හම්බ වෙන්න කියලා. ඉතින් අජිත් ලොක්කව හම්බෙන්න ගියාම මතකද අර මහා ඒ වගේම එයා ආදරය කරපු ශාම් අන්න ඒ දෙන්න වෙනුවෙන් අජිත් හදපු ෆයිල් එක කොල්ලට දීලා ෂේවියර් කියනවා මේක ඔයා ගොඩක් උනන්දුවෙන් හදපු ෆයිල් එකක්. ඒත් ඒ අහිංසක කෙල්ලව ඒ තාත්තා බලෙන්ම කසාද බඳලා දුන්නා. දැන් කෙල්ල ඩිවෝස් වෙලා. ඉතින් අජිත් මං ඔයාට එන්න කිව්වේ ඒ දෙන්නගේ ෆයිල් එක ඔයාගේ අතින්ම කන්වර්ට් කරන්න ඕන නිසා කියලා.
අනේ ඉතින් අජිත් කොල්ලට ලැජ්ජ නැහැ. බෑ කියන්නේ නැතුව ඒ වැඩෙත් බාර ගන්නවා. එයා සචින්ට කියනවා අපි මේක කොහොම හරි කරලා දාමු බං කියලා. සචින් නම් කැමති වෙන්නේ නැහැ. කලින් පාරත් මේ කපල් එක නිසා ලොකු කට්ටක් කෑවනේ. ඒත් ඉතින් අජිත් දෙයක් කිව්වොත් මිනිස්සයා ඒකට බෑ නම් කියන්නේ නැහැ. බැරි ගාතේ හරි එයා අජිත්ට උදව් කරනවා. ඔන්න ඉතින් අජිත් ප්ලෑන් එකක් හදලා මේ ශාම්වයි මහාවයි කැෆේ එකකදී මුණ ගස්සනවා. ඒක විතරයි මෙයාලට කරන්න තිබ්බේ. එතනින් එහාට ඒ දෙන්නගේ ආදරේ ඒ දෙන්නගේ දෛවයේ තීරණය කරනවා. අවසාන ඉතින් ශාම් සහ මහා විවාහ වෙනවා. දෙන්නගේ කසාදේ හරිම ලස්සනට සිද්ධ වෙනවා. අජිත් ඒ දිහා හරිම සතුටින් බලාගෙන ඉන්නවා. කොහොම හරි මෙතනදී සිද්ධ වෙන විශේෂම දේ තමයි මේ ඉන්න සෙනග අතර එයා දකිනවා අංජලීව. ඒත් එහෙම වෙන්නේ කොහොමද? කොල්ලා ටිකක් ඈතට ගිහින් බලනකොට ඒ අංජලීම තමයි. එයා මෙතනින් යන්න හදනකොට සචින් ඇවිත් අහනවා අතන මගේ මල්ලි කසාද බඳිනකොට උඹ මොකද මේ කරන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී අජිත් සචින්ටත් අංජලීව පෙන්නනවා. ඉතින් කෙල්ලව දැකපු ගමන් සචිනුත් දුවන්න හදනවා. එතකොටම අර නරසි මිනිස්සයා එනවා එයාගේ පුතාවත් අරගෙන මෙතනට. අනේ ඉතින් අඩුවට හිටපු ෂේවියරුත් මෙතනට එනවා. ඇවිල්ලා හැමෝම අංජලීට කතා කරනවා. දැන් හැමෝම මෙතනට එකතු වුණාම අංජලීටයි අජිත්ටයි තනියම ඉන්න දීලා අනිත් අය ෂේප් එකේ මෙතනින් මාරු වෙලා යනවා. ඔන්න ඉතින් දැන් ඉන්නේ අංජලී අජිතුයි විතරයි. මේ වෙලාවේදී අංජලී කියනවා මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවල. මං ඒ කම්පැනි එකක ටීම් ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. කොල්ලා අහනවා ඉතින් කවද්ද ඔයා ආපහු යන්නේ කියලා. කෙල්ල කියනවා අද හවස ආපහු මං යනවා කියලා. ඉතින් අජිත් අහනවා ඒ කියන්නේ ඔයා ආවේ වෙඩින් එකටමද කියලා. කෙල්ල මුකුත් කියන්නේ නැහැ. කොල්ලා ආයෙත් අහනවා ඔයාට කොහොමද අංජලී කියලා. මෙයා කියනවා අලුත් රස්සාවක් අලුත් තැනක්. ඉතින් මම හොඳින් කියලා. ඊටත් පස්සේ මෙයාලා හැමෝම වෙඩින් කපල් එකත් එක්ක ෆොටෝස් අරගෙන කාලා බීලා ඩාන්ස් කරලා ෆන් එකක් ගන්නවා. ඔන්න දැන් අංජලීට යන්න වෙලාව ඇවිත්. කෙල්ල අජිත්ගෙන් අහනවා මගේ කාර් එක ගාවට යනකම් මාත් එක්ක එන්න පුළුවන්ද කියලා. කොල්ල ඉතින් හා කියනවා. ඉතින් මේ විදිහට කාර් එක ගාවට එන ගමන් අංජලී කියනවා මම හිතපු දේවල් ඔක්කොම වැරදි නේද? බලන්නකෝ. අද මහා සහ ශාම් ගොඩක් සතුටින් ඉන්නවා. එදා ඔයා ඒ දෙන්නගේ ආදරය ගැන කියනකොට මට ඒක පෙනුනේ විහිළුවක් වගේ. ඒත් ඒක තමයි හරි. අද ඔයා ඒක කරා. මට එදා මේ ෆයිල් එක ඔයාට බාර දීලා පැත්තකට වෙන්නයි තිබ්බේ කියලා. අජිත් කියනවා ඒක නිසා නේද මේ හැමදේම පටන් ගත්තේ කියලා. ඊට පස්සේ අංජලී කියනවා එදා බර්ත්ඩේ එක දවසේ ඔයා ඇහුවා නේද මගේ හිතේ ආදරේ තියෙනවද නැද්ද කියලා. ඇත්තටම එතකොට මං හිටියේ ලොකු කලකිරීමක. ඒකයි මං එදා ඔයාට මුකුත් කිව්වේ නැත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී අජිත් එයාගේ කතාව නවත්තලා කියනවා ඔයා මුකුත්ම කියන්න ඕනේ නෑ අංජලී. ඔයා නෙවෙයි වැරදි ඇත්තටම මමයි වැරදි. එදා ඒ සිද්ධිය වුණාට පස්සේ ඔයාව හම්බෙලා සමාව ගන්න හිතුනේ නැති දවසක් මගේ ජීවිතේ තිබ්බේ නෑ. මට සමාවෙන්න. මට ජීවිතේ හැමදේම තේරුම් ගන්න කලින් හැමදේම වැරදුනා කියලා. ඒත් එක්කම ඔන්න අංජලීගේ කාර් එක එනවා. ඒ කියන්නේ දැන් දෙන්නට වෙන් වෙන්න වෙලාව ඇවිත්. කොල්ලා කෙල්ලගේ බෑග් එක වාහනයට දානවා. අංජලී අජිත්ගේ ඇස් දෙක දිහා බලාගෙන කියනවා අජිත් ඔයා ඇහුවා නේද මං ආවේ වෙඩින් එකටමද කියලා. නෑ. මං ආවේ ඔයා වෙනුවෙන්. එහෙම කියලා මෙයා කොල්ලව බදා ගන්නවා. කොල්ලත් කෙල්ලව හරිම ආදරෙන් බදා ගන්නවා. අංජලී කියනවා මං ඔයාට ආදරේ කියලා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ලස්සන කතාව ඉවර වෙන්නේ. අජිත්ගේ ජීවිතයට ලැබුණු අත්දැකීම් ගොඩක් එක්ක එයාට ලස්සන ආදරේකුත් ලැබෙනවා. ඉතින් මෙච්චර වෙලාවක් කතාව බලාගෙන හිටියානම් කතාව ගැන අදහසක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවමත් අපේ සිනමා කතන්දර channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම යන්න කියලා මම නැවත වතාවක් ඔයාලගෙන් හරි ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක තවත් ලස්සන කතාවකින් හම්බෙමු.